බලන්නකො මේ මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. මේ තමයි අපේ මැණික් ඉතිහාසය, මැණික් ශාස්ත්‍රයේ ඉතිහාසයේ මුක්කුරු පතල් කැපීම් ශිල්පයේ අතීතයේ ඈත අතීතයේ ඉඳන් පැවතිලා තියෙනවා. මේ තියෙන්නේ ඒගොල්ලෝ අතින් වැඩ කෙරුණු මැණික් ගලක්. මේක විදලා තියෙන උලල් පෙත මේ සිදුරක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඒ අතීතයේ ඉතා හොඳ ඒ කාලයට සමාන්තර බලද්දී හොඳ මැණික් කැපීමේ තාක්ෂණයක් තිබිලා තියෙන. නැත්නම් මෙච්චර මේක බෝල වෙන්න මේ පබළු වැටයක් එහෙම නෙමෙයි. මේක මේ ගලක්. මේ ගල බෝල කරලා ඒක යම් විදිහට පොලිෂ් කරලා මේ බලන්න මේ සිදුරු කරලා මේක අලංකාර ලෙස මේ මාල ඇටයක් මාලයක එක කොටසක් මේ අපිට පතලකින් හම්බෙච්ච එකක් මේ ආකාරයට සකස් කරලා තියෙනවා. හිතා ගන්නත් බෑ නේද? ආද කාලේ නම් යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඒක සාධාරණයි. නමුත් මේ ආකාරයේ අලංකාර විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒක දැන් මේ මුක්කුරු පතල් කැවීම් සම්ප්‍රදාය රත්නපුර ඇලහැර ඔය මොණරාගල වගේ ප්‍රදේශවල ගොඩක්ම ගොඩ පතල් තමයි ඒ ජන කොට්ටාසේ කැණීම් කරලා තිනවා ලංකාවේ. ඇතුළත අපිට හම්බ වෙනවා. මේ වගේවා ඉඳලා හිටලා පතල් වලින් හැබැයි දුර්ලභයි. මේවා හම්බෙන එකක් දුර්ලභයි. බලන්නකෝ.